තමන්ගේ රටේ ඉන්න හැම මිනිස්සෙක්ම සැපෙන් ඉන්න ඕන කියලා හිතපු රජ කෙනෙක් හිටියා. මේ රජතුමා එයාගේ උපරිමෙන් තමන්ගේ රටට කරන්න ඕන දේවල් කරලයි තිබුණේ. මං මාවත් හැදිලා මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් පහසු මාර්ග හැදිලා බඩු මිල අඩු වෙලා බදු අඩු වෙලා බොහොම සාමකාමී වාතාවරණයක් තමයි තිබුණේ. ඉතින් රජතුමාට දවසක් ආසාවක් ආවා යන්න ඕන ගමේ රටේ ඇවිදින්න මිනිස්සු මං ගැන මගේ රාජ්‍ය පාලනය ගැන මොනවද කියන්නේ කියලා දැනගන්න ඕන කියලා. ඉතින් රජතුමා වෙස්වලාගෙන ඇවිදිනවා. ඒ ඇවිදිනකොට රජතුමාට අහන්න ලැබෙන්නේ හන්දිවල මිදුල්වල තැන් තැන්වල ඉඳගෙන තමන් ගැනයි තමන්ගේ රාජ්‍ය පාලනය ගැනයි ඇද කියන මිනිස්සු. රජතුමාට තිබ්බේ ඕක ඔහොම කරන්න නෙමෙයි. අහවල් ඇමතිතුමාට තිබ්බේ ඒක එහෙම කරන්න නෙමෙයි. මේගොල්ලොන්ට කිසි දෙයක් කරගන්න තේරෙන්නේ නැහැ. ඔහොම නෙමෙයිනේ හරියට වැඩක් කරන්නේ. අනේ මන් දන්නේ මෙහෙම ගිහිල්ලා අපේ රට මොන වගේ තැනකට යයිද කියලා. ආදී වශයෙන් මිනිස්සු කතා වෙනවා. රජතුමාට හරි දුකයි. රජතුමා හරීම වේදනාවෙන් ගිහිල්ලා ඉඳ ගන්නවා අම්බලමක. ඒ ඉඳගත්තාම රජතුමාට හරියට දුක හිතෙනවා. ඒ වෙලාව රජතුමාගේ ජීවිතයේ අසරණම මොහොතක්. මගේ ජීවිතේ හොඳම කාලය ගත කරලා මට පුළුවන් උපරිමයෙන් මම මේ රටට හොඳ කරලා තියෙනවා. එහෙව් මං ගැන එහෙව් මගේ පාලනය ගැන මගේ මිනිස්සු මෙහෙම වැරදි කතා කරනවානේ. හොඳ කතා කරන මිනිස්සුත් හිටියා. නමුත් අර අපි හැමෝටම වගේ කතා කරන නරක ටිකනේ අපිට වැඩිපුර දැනෙන්නේ. ඒක තමයි රජතුමාටත් උනේ. ඉතින් රජතුමා දැන් තමන්ගේ මේ දනිස් දෙක උඩ ඔළුව තියාගෙන අඬන්න පටන් ගන්නවා. ඇයි මිනිස්සු මං ගැන මෙහෙම කතා කරන්නේ? මගේ රටේ මිනිස්සුන්ට මං කවුද කියලා තේරුම් කරන එක මට කරන්න බැරි වුණානේ. අනිත් හැමදේම කළත් එතනදී මම ෆේල් නේ කියලා රජතුමාට හිතෙනවා. රජතුමා අඬන්න පටන් ගන්නවා. එතකොට එයාට ඇහෙනවා ආච්චි අම්මා කෙනෙක් කතා කරනවා. මොකෝ රජතුමා අඬන්නේ? කවුද රජතුමා ගැන මෙහෙම කතා කරන්න ධෛර්යයක් තියෙන ගෑණි? අනිත් එක එයා කොහොමද රජතුමා කවුද කියලා දැනගත්තේ? එයා එහෙම හිතලා ඔළුව උස්සලා බලනකොට වයසක ආච්චි කෙනෙක් එයාගේ ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. රජතුමා අහනවා මුලින්ම ඔබ කොහොමද මම රජතුමා කියලා දැනගත්තේ? ඒක නම් මං කියන්න කැමති නෑ. මට ඕන නම් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි ඔබතුමා අඬන්නේ ඇයි කියලා මට හරියටම කිව්වොත් විතරක්. මේ ගෑණිට තියෙන ධෛර්යයක් යකෝ කියලා හිතාගෙන රජතුමා කියනවා තමන්ගේ කාරණේ. මගේ ජනතාව මෙහෙම මං ගැන කතා කරනවා කියන විස්තරේ. රජතුමා ගෙන් අහනවා අර ආච්චි රජතුමනි දැන් ඔබතුමාට ඉතින් මොකද්ද වෙන්න ඕන? මට වෙන්න ඕන මේ මගේ මිනිස්සු මං කවුද කියලා දැනගන්න ඕන. අනිත් එක මගේ මේ හිතේ තියෙන වේදනාව නැති කරගන්න ඕන. මං ওই දෙකටම විසඳුම් දෙනවා. හැබැයි රජතුමනි ඔබතුමා මට පොඩි දෙයක් කරලා දෙන්න ඕන. ඒක කරලා දුන්නොත් මං විසඳුම දෙනවා. ඉස්සෙල්ලා ඒක කරලා දෙන්න ඕන. මොකද්ද කියලා අහනවා. ඒතර කියනවා මේ මට රාජමාලිගාවේ රස්සාවක් ඕන. හරි ඒක දෙන්නම්. එතකොට ආච්චි කියනවා මම රස්සාවෙන් තෘප්තිමත් නම් මම ඔබතුමාට කියලා දෙනවා කරන්න ඕන දේ. හරි දැන් ඔන්න රජතුමා යනවා ආච්චිවත් එක්ක කරගෙන මාලිගාවට ගිහිල්ලා අර ඇමති කෙනෙකුට බාර දෙනවා මේ ආච්චිට රස්සාවක් දෙන්න. දැන් මේ ආච්චිට නැගිට ගන්නත් අමාරුයි කොන්දත් කුදු ගෑයිලා බොම වයසයි අතපය වාරු නැති ආච්චියෙක්. මෙයාට දෙන්න රස්සාවක් ඇත්තටම මාලිගාවේ නැහැ. ඒත් හොඳට කල්පනා කරලා මෙයාට දෙනවා හැමදාම රජතුමාගේ පූජා වැඩවලට ඕන මල් වට්ටිය කඩාගෙන එන්න. ආච්චිට තියෙන්නේ උයනට ගිහිල්ලා ගස් වලින් මල් ටික කඩලා වට්ටියට දාලා අරගෙන එන්න. ඉතින් ආච්චි දවසක් දෙකක් මේක කරනවා. තුන්වෙනි දවසේ විතර වෙනකොට ඔයා හරි රජෙක් තමා. මෙහෙම රජවරුන්ට තින්න හරියයිද? මේ නාකි මාව මෙතන ඉඳන් අර උද්‍යානයට ඇවිද්දනවා උදේට. මේ මට පුළුවන් රස්සාවක්ද මේක? කාටද හරියන රස්සාව දෙන්න ඕනි කියලා තේරෙන්නේ නැති රජ කෙනෙක්. එහෙම කියලා බනිනවා. ඉතින් ඇමතිතුමා මේක කිව්වම රජතුමා කියනවා වෙන මොකක් හරි දෙන්න. ඊට පස්සේ ඇමතිතුමා ආච්චිව ගෙනihin දානවා රාජමාලිගාවේ භෝජනාගාරේ ලූණු සුද්ධ කරන්න. ආච්චිට තියෙන්නේ ඉඳගෙන ලූණු සුද්ධ කරන්න. දවසක් දෙකක් මේක හොඳට කරන ආච්චි ඊට පස්සේ කියනවා අයියෝ මේ වයසක මට ඇස් දෙක හරියට පේන්නේ නැති මට දුන්න ලූණු සුද්ධ කරන්න ඇස් දෙකේ කඳුළු ගලනවා. මේ වාගේ රජෙකුට yaadෙයිද? මේ වාගේ රජෙකුට yaadෙයිද? මේ වයසක මගෙන් මෙහෙම වැඩ ගන්නකොට කඳුළු බේරි මං වැඩ කරන්නේ. කොහෙද ඉතින් රජකම් කරන්නේ? ඔහොම කියනවා. දැන් රජතුමා ආච්චිට කතා කරලා අහනවා මට අර විසඳුම කියන්නේ නැද්ද?
ඒ වෙනකොට රජතුමාට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ ආච්චි මාව රැවට්ටුවා. එයා දන්නේ නැති විසඳුමක් නෑ. මේක මහා කරදරකාර ආච්චියෙක්. හැබැයි ඉතින් දැන් මේ මිනිස්සයා මේ කියවන කියවිල්ලේ හැටියට මේ මිනිස්සයාව මෙහෙමම එළියට දැම්මොත් රජතුමාටත් හොඳ නෑ. රජතුමා ඇමතිතුමාට කියන ඔය ආච්චිගෙන් කිසිම වැඩක් ගන්න එපා. එයා කැමති ඕන තැනක කැමති විදිහට ඉන්න කියලා නිකන් ඉන්න කියලා කියන්න. ආච්චි මේකට හරි සතුටු වෙනවා. දවස් දෙකක් යනකොට මෙන්න ආච්චි ඉන්නවා වාසලේ දොරකඩ ඉඳගෙන. හැරමිටියක් තියාගෙන යන එන හැමෝටම කතා කර කර මොකද කරන්නේ? ඇද කියනවා. ඒ හේවාය. මොකද්ද බං ඔය තොප්පිය දාගෙන ඉන්නේ හැටි? ඕක හරියට දාගනින්කෝ. යනවා. එතකොට තව ඇමති කෙනෙක් එනවා. ඇමතිතුමා කොහෙද යන්නේ? ඔහොමද ගමනක් බිමනක් යනකොට පූජා කරන්නේ නැද්ද මොනවත්? පූජා වැඩ මුකුත් කරන්නේ නැද්ද? දෙයිය බුදුන් අදහන්නේ නැති මිනිස්සු. එහෙම කියනවා. කවුරු හරි මල් ටිකක් කඩාගෙන එනවා දැක්කත් ඔය මල් වට්ටිය ආන්න බලන්න නිල් පාට මල කන පිට ගහලා අනිත් පැත්ත ගහලා ඕම් මල් පූජා කරන්නේ. කවුරු හරි මාලිගාවට මොනවා හරි අරගෙන එනවා දැක්කොත් ඔහොමද ගේන්නේ? ඕක වහලා ගේන්නෙපේ. ඔහොම ගේනවද? ඔහොම කිය ඇද කියනවා. ඉතින් මේක මාලිගාවට හරි කරදරයක් වෙනවා. ඊට පස්සේ හැමෝම ගිහිල්ලා රජතුමාට පැමිණිලි කරනවා. දැන් මේ ආච්චිත් කෙලවරක ඉඳන් අහගෙන ඉන්නවා. මේ ආච්චි මහා කරදරයක්. මෙයාව මාලිගාවෙන් එළියට දාන්න ඕන. මෙයා හැම වැඩේ ගැනම ඇද කියනවා. අපිට මෙයාව මහා කරදරයක්. ඒතකොට රජතුමා අර මාලිගාවේ සේවය කරන අයට කියනවා මේ වයසක ආච්චියෙක්නේ කරන්න කිසි වැඩක් නැති හින්දා කන්න බොන්න ටික ඔක්කොම නිකන් හම්බ වෙන හින්දා තෙල ඉඳගෙන ඔහේ ඇද කියනවා. ඉතින් ওই මිනිස්සයාගෙන් අපිට ඇති වැඩකුත් නැහනේ. ওই මිනිස්සයාගෙන් අපිට වෙන නරකකුත් නැහනේ. හොඳකුත් නැහැ. ඉතින් අනිත් වැඩවලට කිසි බාධාවකුත් නැහනේ. අපි එක ගණන් ගත්තොත් විතරනේ බාධාව. ඔන්න ඔහේ කියන්න දෙන්න කියලා. එයාට ඔහේ බැන බැන ඉන්න දෙන්න අමතක කරලා දාන්න කියලා කියනවා. එතකොට ආච්චි අහනවා රජතුමාගෙන් ඒක ඇත්ත රජතුමනි. කන්න බොන්න ඔක්කොමත් තියෙනකොට රටේ කිසි ප්‍රශ්නකුත් නැති වෙනකොට කරන්න වෙන වැඩක් තියෙන්න එපෙයි. මිනිස්සු තැන් තැන් වල ඉඳගෙන හැමදේම ඇද කී ඉන්නවා. ඉතින් ඔබතුමාට පුළුවන් ඔය මාව ගණන් ගන්න නැතුව ඉන්න කියලා මෙයාලට කියනවා වගේ ඔය මිනිස්සු තැන් තැන් වල කියන ඒවා ගණන් ගන්න නැතුව ඉන්න. අන්න ඒ වෙලාවේ රජතුමාට තේරෙනවා ආච්චි අම්මා හරි විසඳුම දුන්නා කියලා. විසඳන්න ප්‍රශ්නකුත් නැති එකේ කරන්න වැඩකුත් තියෙන්න එපැයි කියලා හැමදේම ඇද කිය ඉන්න එක සමහර මිනිස්සුන්ගේ පුරුද්දක්. ඒ ඇද කියන ඒවා ඉතින් අපි ගණන් ගන්න ඕනේ නැහැ. මොකෝ ඒගොල්ලෝ ඇද කිව්වයි කියලා අපි කරන වැඩ නවත්තනවද? අපි කරගෙන යන වැඩවලට බාධාවක් වෙනවද? නෑනේ.